ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලා වෙත ආවේ 2026 වර්ෂයේ කෝණ මාස දැක්වෙන වීඩියෝ එකත් සමගින්. ඉතින් යාළුවනේ කෝණ මාස තුල විවාහ කටයුතු සහ නිවාස ඉදිකිරීමේ කටයුතු වැනි සුබ කටයුතු කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒක නිසා 2026 වර්ෂයේ කෝණ මාසයේ ඇදිලා තියෙන ආකාරය දැන ගැනීම අපිට වැදගත් වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා එම කෝණ මාස මගහැරලා අපේ විවාහ කටයුතු නැතිනම් නිවාස ඉදිකිරීමේ කටයුතු වැනි සුබ කටයුතු සිදු කරන්න. ඉතින් යාළුවනේ මතක් කරන්න ඕන මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෝ වෙන්න මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ කෝණ මාසයේ ඉදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. 2026 වර්ෂයේ කෝණය දෙනවා මාර්තු 15 සිට අප්‍රේල් 13 දක්වා. නැවත කෝණය දෙනවා ජුනි 15 සිට ජූලි 16 දක්වා. නැවත කෝණ මාස ආරම්භ වෙනවා සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා. ඉතින් යාළුවනේ මෙම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා කාලය තුල ඔයාලගේ විවාහ කටයුතු සහ නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කරන්නට එපා. මොකද කෝණ මාස යෙදෙන කාලය තුල එවැනි සුබ කටයුතු කිරීම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම තමයි දෙසැම්බර් 16 සිට 2027 වර්ෂයේ ජනවාරි 14 දක්වා කෝණ යෙදෙනවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ කෝණ මාස දැක්වෙන වීඩියෝ එක. ඉතින් මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.